ඔබ කවුද බං? ගමට අලුත් එකෙක්ද? මොකද මේ හදිස්සියේ මා හම්බෙන්නේ නැවේ? මුදලාලි අර මුදලාලිගේ ගෙදර කුලියට අරන් ඉන්නේ අපි. කොයි පැත්තද බං? මුදලාලි අර හන්දියේ කඩේ ගාව ගෙදර කුලියට අරන් ඉන්නේ අපි. ඒත් ඔබේ අම්මද? එහෙනම් ලෑස්ති වෙලා ඉඳපන් පවුල පිටින් මෙරියට බහින්න. අනිද්ද වෙන්න. මුදලාලි අපේ අම්මටත් කතා කරලා තිබ්බනේ. ඔව්. ඔබේ අම්මට කතා කරලා තමයි. ඇයි මොකද? ඔබට තහ ගන්න ඕනද මගේ? නෑ මුදලාලි. මං අම්මත් එක්ක ඇවිල්ලා ඉන්නේ මුදලාලිගේ ගෙදර උනාට අපි මුදලාලිගෙන් කතා අහන්න ඕනේ නෑනේ. ඇයි? දැන් ඔබ පොලිස් වලින් ඔගේ මටම කියවන් එනවද? ධනකණින් පොඩි එකා. ඔය දන්නවද යකෝ මං කවුද කියලා? නෑ මුදලාලි. කවුරුණත් මට අදාළ නෑ. අපේ අම්ම කාගෙන්වත් වචන අහන්න අපිව හදලා නෑ. ඇයි? ඔගේ අම්මට මම මොනවද කිව්ව කියලා මට මොනව කරන්නද? නෑ මුදලාලි. කවුන්සේ ගමේ උන්ට චණ්ඩියෙක් වෙන්න පුළුවන්. ඒ වුණාට ළමයි දෙන්නෙක් ඉන්න අම්ම කෙනෙක්ට වචනයක් කියන්න කලින් දෙපාරක් මූ බලංගෝ. ධනකණින් තෝවත් පාවලා ඔබේ පවුලේ වුණු සේරම පාවලම දැනගන්න. අහිංසකයි තමයි. ඒත් උඹයි අපේ අම්මට වචනයක් හරි කියලා තිබ්බොත් ඔබගේ මාරය වෙන්නේ මම. සිතුවිලි මැද තනි වුණු සිහිනෙක මං මේ කරුමගේ වෙන නම් යයි තව කල් වටේ අතුරු